කාලයක සිටින මීමැසි ජනපදයක් මීමැසි පෙට්ටියක් වෙත මාරු කරන සම්පූර්ණ වීඩියෝව දැන් ඔබට නැරඹිය හැක. මේ ඔක්කොම කියලා දෙනම මේ තියෙන්නේ අපි කියනවා මේකට හුලන් ලෑල්ල කියලා කියන්නේ. හරිද? මේක සාමාන්‍යයෙන් අපි මේ වහලේ උඩම කොටස වගේ අපි මේක පාවිච්චි කරනවා. මේ තියෙන්නේ මේකන අපි මේ පිලා පෙට්ටිය විදිහට මේ කො අර මේ අනිත් පෙට්ටිය කො අර මේකේ අනිත් කොටස මේක අපිට පැණි පෙට්ටිය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක පැණි පෙට්ටිය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. පැණි පෙට්ටිය අපි මේකට කියනවා දැන් මේ මේක රාමු 8 පෙට්ටිය. තියෙනවා රාමු 16 ඉඳලා අපිට වර්ග කරන්න පුළුවන්. රාමු 16 බ්‍රීඩින් වලට පාවිච්චි කරන්නේ. පැණි වලට ගන්නවා. ඒක මෙහි කරන්න අමාරු ටිකක්. රාමු 16 පෙට්ටිය. ඊට පස්සේ තියෙනවා මේ රාමු 8 පෙට්ටිය. මේක තමයි අපි සාමාන්‍ය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත වෙන ක්‍රමයට හදනවා නම් මේ මැසි පෙට්ටිය මේක අපිට හදා ගන්නත් පුළුවන් ඕන නම් ගන්නත් පුළුවන් හදන මහත්තයෙක්ගේ. එතකොට මේක රාමු 8 පෙට්ටිය කියලා කියනවා. රාමු 8යි කියලා කියන්නේ මේකේ 4 මේක 8 මේකේ අපිට රාක් 8ක් තියෙනවා. එහෙම අපිට ගන්න පුළුවන්. මේකට තව නම් පෙට්ටි තියලත් අපිට ඒ ප්‍රදේශය අනුව තමයි ඒක කරන්නේ. රබර් පාලනයක් එහෙම තියෙනවනම් රබර් වතු වෙලා අපිට කරන්න පුළුවන්. එහෙම මේ මැසි එක ළඟ ජනපද තියන්නත් පුළුවන් රබර් වතු වෙලා හැදෙන්න. ඒක ගානක් නැහැ. මොකද ආහාර වැඩිනේ. එයාලගේ අවධානය තියෙනවා. උන්ගේ ක්‍රියාව කරගන්න පුළුවන්. උන්ට අර ගැටීමක් ඇති වෙන්න ඕනේ. අපි පැණි ගන්න කෙනා පැණි ගන්න ඔය විදිහට. හරිද? පැණි ටික අස් කර ගන්නවා. ඒක ඒ විදිහට කරගෙන යනකොට ඒක කරන්න පුළුවන්. රබර් මල් තියෙන. හැබැයි රබර් මලෙන් නෙමෙයි පැණි ගන්න කියන එකත් ඔයාලා දැනගන්න. ඒ වගේ තමයි මේ අපි කියන මේ රෙඩ් ගම් කලාපය. ඒකත් තියෙන අපි කන්ද උඩ රට ප්‍රදේශවල රෙඩ් ගම් කලාපය තියෙනවා. බදුල්ල වගේ ප්‍රදේශවල. ඒ ප්‍රදේශවල රෙඩ් ගම් කලාපවල කරන්න පුළුවන්. දැන් මේ පෙට්ටියේ මේ මීමැසි පෙට්ටිය ඊට පස්සේ බෙදුම් ලෑල්ලක් මේකේ නන්නේ. මම අර පෙන්නුවා ඉස්සලා බෙදුම් ලෑල්ල. අපිට බෙදුම් ලෑල්ලක් දා ගන්න පුළුවන්. පෙට්ටියේ ස්වරූපයට තමයි බෙදුම් ලෑල්ලක් දා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මීමැසි රාමු. මේකේ තමයි අපි වද බඳින්නේ. සහ මීමැස්ස වද බඳින්නෙත් මේකේ. දැන් මේ පෙට්ටිය හදපු කෙනාට අනුව මෙයා ඒක ටිකක් ඒ රාමුවත් වැඩි කරලා එක සමානව අරගෙන තියෙන්නේ. ඒත් කමන්නේ මීමැස්සට ඒක ගැටලුවක් නැහැ. මේ පෙට්ටිය හදන ක්‍රමේ එතකොට මේකේ සාමාන්‍යයෙන් මේ උඩ පැණි පෙට්ටිය රාමු ටිකක් කුඩා කරලා වගේ හදන්නේ. එතකොට දැන් මේකේ මේ පෙට්ටිය පොඩි මේක ගතින මේ වේලිලා එහෙම තියෙන ගතියත් එක තියෙන්නේ එහෙම. ඒක අවුලක් නැහැ. මේ තියෙන රාමු ඊට පස්සේ මේ තියෙනවා මේක අඩිය ලෑල්ල කියලා තමයි අපි මේකට කියන්නේ. මේන් අඩිය ලෑල්ල තියෙනවා. මේක අනිවාර්යෙන් පිරිසිදු කරන්න. මොකද මේකේ තමයි අර වැටෙන රොඩුත් එක්ක ඉටිසලබය මේකට තමයි එන්නේ. මේ ඉටිසලබය මේකට ආවෙන් පස්සේ ජනපදයේ සම්පූර්ණයෙන්ම මේ විනාශ කරන මේක ඇතුලේ බිත්තර දානවා එල්ල. මේ අඩිය බිත්තර දාපුවන් පස්සේ දිගටම අර මේ කිලා කීට වද දක්වා යනවා. ඉටිසලබය ගියපුවන් පස්සේ හොයාගන්න පුළුවන් වදය ඇතුලේ තියෙනවා අර මකුළු දැල බැඳා වගේ මෙහෙම රේඛාවට ගියපුවා. පණු කැදලි තියෙනවා ඇතුලේ. පණුව ඉන්නවා ටීචර්. මේ පණුව මේක ඇතුලේ යන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න හොඳ නැහැ අත්තර මේ නඩ දාලා වහන එකත් මේකත් කරන්න හොඳ නැහැ. උපරිම කරන්න තියෙන්නේ මේකට තිබ්බා ලාණු ටිකක් තියලා බැන්න. මම අත කියලා දීලා යන්න බඳින ක්‍රමය. ඒක මේක ඇතුලේ අපි යන් එහෙනම් අපිට පොඩ්ඩක් මේක ඔක්කොම එකක් අයින් කරගන්න සිද්ධ වෙනවා. ඒක තමයි මම කියන්න මොකද්ද කියලා හේතුව. හරි මේක එකක් කරේ එලන්නකොම අනිත් එක තමයි මන්න පිහියක් තියෙනවා. මන්න පිහියක් ඕන. ඔව් පොඩ්ඩක් පස්සට ගන්න ඕන. ඔය කාඩ් වල තියාගන්න හරිය නෑ. මොකද ජනපදේ සාමාන්‍යයෙන් අපි මේක මෙහෙම නිමීට අල්ල ගන්න ඕනේ. මොකද පැත්ත මාරු කරගන්න. දැන් මෙයාලා ඉන්න විදිය පේනවනේ අපිට. නේද? දැන් මේක අපිට ඉන්න විදිය මේ ඔයාලට පේනවා මේක. මේ ඉන්න පැත්තවත් මාරු කරගන්න නැතුව අපි හිමීට මේක කඩා ගන්න ඕන. මොකද මේකට ඒක තමයි ඕක බෑ බින්දින්න කාලේ බින්දින්න. හරි පිහිය මේ මිටි කමන්නේ බේසනුකුත් තරන් එන්න තාස්ති. ඒක නෙමෙයි ඔය පාවිච්චි කරන්නේ. මේ තමයි ඔයාලට පේනවා. මේ ඉන්න ඔක්කොම වැඩකාර මැස්සියෝ. පැණි දාන්න. ඔව් මේ ඉන්නේ මෙහෙකාර මැස්සියෝ මේ ඉන්නේ. හරිද? මේ ඉන්නේ මෙහෙකාර මැස්සියෝ. මෙයාලගේ හිමීට මේව කරලා අර විත යටින් අපි මෙහෙම මේව කරපුවන් පස්සේ තල්ලු කරපුවන් පස්සේ එයාට විත කඩා ගන්නට එයා යනවා. දැක්ක නේද? ඒ කියන්නේ එතන ස්ථානේ මාරු කරන්නත් හොඳ නැහැ. එයාලට සෙන්සිටිව් වෙන්නේ එයාලා ඉන්න තැන. තේරුණාද? එයාලට සෙන්සිටිව් එයාලා ඉන්න තැන. අර මේ පේනවා නේද මේ පරාග අරගෙන එනවා. මේ තමයි ඔය පොල් ගස් වල මේ තියෙන පොල් පරාග ඔය තියෙන්නේ. ඔව් එනේ අපි දැන් පොඩ්ඩක් මෙයාලට මෙහෙම එන්නත් ආයි මෙහෙම පොඩ්ඩක් තියලා තියෙනවා. දැක්ක නේද? ඒ දුන්න ගමන් එයාලා
යනවා. මේ පේනවනේ මේ පොඩ්ඩක් ඇවිල්ලා ලං කරලා බලන්න මේ තියෙන පරාග අරන් එනවා. මේ පරාග මෙයාලගේ කකුල් දෙක පිටිපස්සේ තියෙන පරාග මල්ලක් වගේ එකක්. ඒකේ එයාලගේ අර පනාවේ දැටි වගේ තියෙන එයාලට පීරලා එයාලා මේක පන අරගෙන එනවා. දෙන්න මේ කෙසෙල් පන්රාව ටික මේක ලියාගෙන වතුරක මේ වතුරෙක් උතරගෙන මේ මෙන්න මේ වගේ කෙසෙල් පන්රාව ගන්න ඕන. ගණේක හරියන්නේ නැහැ. මේක අර මේ පොඩි මේක තමයි හරියන්නේ. මේක මේක මන්ත්‍රය තමයි වතුරේ ඔබන්න. වතුර එකක් මේ පොල් කටු මේ කියන්නේ මේ අඟුරු ටිකක් අරන් ඉන්න අඟුරු ටිකක් අවශ්‍යමයි. පොල් කටු ටික ඉතින් හරි ගන්න. ඔව් දැන් මේ කලේ කඩනකොට තමයි පොඩ්ඩක් අර අපි පහර දෙන්න බලන්නේ. මීයක් අනිවාර්යෙන් මේව කන්න කලින් අපි මේක පොඩ්ඩක් අවුලවගෙන හදාගෙන ඉන්න ඕන. මේකත් අපි හදන විදිය කියලා දෙන්න. පොල් බලන්න අඟුරු ටික හරිද කියලා. අඟුරු ලේයර් එකයි මේ පොල් මුඩු ලේයර් එකයි අඟුරු ලේයර් එකයි. ඊට පස්සේ ආයේ පොල් මුඩු ටිකක් ආයේ උඩින් දානවා. ආයෙත් තව පොඩ්ඩක් අඟුරු ටිකක් දාගන්න යනවා මරු වටිනවා. ඒකට දාන්නේ ඇවිලෙන්නේ. මේක දන්නවනේ. මොකක් හරි මේ කෝප් කෑල්ලක් ගන්න බලන්න. මේක එකපාර හදන්න ගියොත් එහෙනම් මේ ඔක්කොම වැටෙන්න ඕනේ. ඔක්කොම වැටෙන්න. පොල් කට නේද? මෙන්න මෙහෙමයි අඟුරු ටිකක් අපි දාගන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට හීට් එක අධිකයි උනේ. දැන් නියමයි. මෙන්න මෙහෙමයි දුම් ගහනවා කියලා මේක නෑ එහෙම ගහන්නේ නෑ මෙන්න. දුම් ගහන්න ඕනේ නෑ. හරි මේ සංසුන් ජනපදය. කලබලයක් නැහැ කියන්නේ මේ ඒ කියන්නේ මේ සමහර ජනපද තියෙනවා ඔය කෝප පැටවත් මෙදින්න කිව්වේ. මේක ගැහුවට අවුලක් නැහැ. මේකෙන් කරන්නේ මේකෙන් පෙරමෝන් එකට හානියක් වෙන්නෙත් නැහැ. මේ නෑ බය වෙන්න එපා. මූණට තමයි කොටක් ගහන්න බලන්නේ ඇස් වලට. පොඩි කට්ටියට තමයි හැබැයි ඒක කියලා දෙන්නත් ඕන. ඕන් දැක්ක නේද? ඔන්න විදින. කොහොමද දුම් නෙවෙයි ගන්න පොඩ්ඩක්. මාස්. මන් තියන්නේ. දුම් කිව්වට ඉතින් ඔහොම ගහන්නේ නැහැ. ඇදිලා වගේ. ඔව් මේක නම් පැණි. ඒ තට්ටු ගඳලා තියෙන. පැණි දී. මේකේ පැණි ටිකක් තියෙන්නේ. ඒකයි ලස්සන නේද? තට්ටු ගඳලා තියෙන ළඟට. බලමු අපිට දැන් මේ පිරාවදයක් තමයි අපි මේකේ තෝරගන්න ඕනේ. ගස්සන්න බෑ. ඇඟේ වැහුවත් මුහුත් කරන්නේ බෑ. විදින්නේ නැහැ දැන් මට විදින්න ඕන කට්ටිය විදලා තියෙන්නේ. ඔව් ඔව් දැන් ආයෙ විදින්න ගන්න පොඩි ජනපදයක්. අරකේ තියෙනවා. හැමෝම විදින්නේ නැද්ද ඔක? බය වෙන්න එපා. ඔන්න ඕක ගසලා දෙන්න බැරි නම් තියන දරන් තමයි හැදෙන්නේ. අපි ඔයාලා ගන්න නම් පුළුවන් ආවිත නේ. ඒ ඌවගේ නෑ. ඇයි නෑ. හැබැයි ඕක බඳින්න පුළුවන් නේද ෆ්‍රේම් එකට තියලා? කැණි නැත්තේ මේ කියන්නේ මේ පරිසරයත් එක්ක තමයි ඒක බලපාන්නේ. ඕනේ. සෙන්රත් මහත්තයා. ඔව්. ඔය වදේ බඳින්න පුළුවන් නේද? ඩැමේජ් කරන්න නැතුව ගත්තොත් ෆ්‍රේම් එකට. පුළුවන් මේ මේක කැලල කපා ගන්නවා අපි මේ අර මේ පිරාවද ටිකක් තමයි ඕනේ. කියන්නේ. මෙන්න මේ පොඩි පිහියක් ගේන්න පුළුවන්ද? පොඩි පිහියක්. අඹ කපන්න එකක් වගේ. ඔව්. මේ පිලවුන දෙයක්. මෙසේ දින කරා. මේ මෙතන ඉඳලා අපි මේක කපලා ගමු. මේ පිලවුන මේ රේඛාව තියෙන මෙන්න මේ හරිය ඉඳලා මේ මේකේ තියෙනවා මේ පිලාවද. මේකත් කියන්නේ මේ තින් අපිට අර සාර්ථක පිලා කියන මට්ටමක් නෑ දැන් මොකද දන්නවද මේ ජනපද දැන් මේ කාලේදී ආහාර පරිසරයේ ආහාර හිග නිසා මෙයාලා සංචිතයක් ගැබඩා කරගෙන ඉන්නේ. යාලගේ ජීවත් වෙන කට්ටියට විතරක් මේව කරන්නේ. මොකද මල් පරාග දැන් හොයන්න
පරිසරය අඩු වෙනවා. ඒ හිගයත් එක්ක එයාලා දැන් මේ ටික මේව කරගන්න. මේක බැරිම වුණොත් මොකද කරන්නේ? දාලා යනවා යන්න. තියෙන වෙන ප්‍රදේශයකට සංක්‍රමණය වෙනවා. ඒකයි වෙන්නේ. තියෙන පැත්තකට යනවා. යන්නේ තියෙන පැත්තකට යනවා. අපි මේක එහෙම ඉතින් අර පොඩි අවම හානියක් ඇරෙත මේක ඉතින් කපා ගන්න ඕන. 100%ක් අපිට පැණි ටික මේව කරගන්නත් ඕන. එහෙම මේ එකක් අරගෙන අපි මේක කරපුවන් පස්සේ හරි. මොකද මේ ඒ කොහොමද ඉතින් වැටෙනවා මේක අපිට එහෙමම ඔව් මේක අපි බඳිමුකෝ අර මේ මට ගන්නව මේ රාමුවයි කෙසෙල් පටි දැන් තමයි ඕන පෙට්ටියත් අර ඔය රාමුව කොයි කෙසෙල් පටි ගන්න ඒ පෙට්ටියත් අරන් ඊට මේ එහෙම මේ පැත්තට අපි මේ වදේ තියෙන පැත්තත් හරියට මේව කරගන්න ඕනේ අපි ගැටේ දාන්නේ මෙන්න මෙහෙමයි මේකට අපි මෙහෙම මේව කරගත්තා මෙන්න මෙතන ඉඳලා වගේ අපි ගන්නවා මෙන්න මෙහෙම ගැටේ කැපිලා යන මෙච්චරත් අපි මේ වැඩි මේ කෙසෙල් පටිය මේ පොඩ්ඩක් ඒක මං ඉන්න පොඩ්ඩක් ඔව් මේකට වැඩි හීනි වෙන්න ඕනේ මොකද හේතුව මෙයාලා ක්ලීනින් සර්විස් මෙයාලගේම ක්ලීනින් සර්විස් එකක් තියෙනවා මෙයාලගේ ක්ලීනින් සර්විස් එකක් තියෙන මේ පටි අරගෙන පොලිමට මේ මෙවගෙන් එළියට එනවා එළියට දානවද ඇද්දලා දානවා මේ කපලා මේ මෙහෙම ගැටේ ගහන්නත් ඕනේ මෙහෙම පොඩ්ඩක් පටි දෙක විතර වගේ මේව කරන්න ඕනේ මේක නැලවෙන්න බෑ මේක ගැටේ ගහපුවාන් පස්සේ දෙබරි කියන්නේ ඇවිල්ලා මේ කලගෙඩිය වගේ සුදු පාට හදන එක තියෙනවා. හැබැයි දෙබරි ගැන මට සම්පූර්ණ විස්තරයක් කරන්න බැරි වුණා. මේ දෙබර කූඩුවේ දෙබරා ස්ථානය අනුව මේ බඳින ක්‍රමවේදයක් තියෙනවා. හරිද? ඕපන් ටයිප් කියලා තියෙනවා, ක්ලෝස් ටයිප් කියලා තියෙනවා දෙබර කූඩුව. ගෙයක් ඇතුලේ වගේ බඳිනවා නම් ඒක අපි කියනවා මේ ඕපන් ටයිප් එක කියලා. ඕපන් ටයිප් එක කියන්නේ එයාලට ආයි වහන්න දෙයක් නැහැ, පරිසරයේ හානියක් නැහැනේ. හරිද දැන් ක්ලෝස් ටයිප් එක කියලා කියන්නේ මේ පරිසරය ඇතුළේ දැන් මේ අත්තක දෙබරි බඳිනවා නම් පොල් අත්තේ වගේ මේ කපන්න කතුරක් වගේ අනිත් එක බඳිනකොට අපි ගානට එහෙම අදාගමු අනික තමයි මේ පැණි මෝරපුවෙන් පස්සේ දැන් මම එකක් කියලා දෙන්නම්කෝ හරිද දැන් අර සර් ටිකක් එකට පිවිසුණා මම ඒක අර මේ අපි අබේරත් සර් පොඩක් ඒ කියන පැහැදිලි කරා මේ තියෙන පැණි මෝරපුවෙන් පස්සේ මෙන්න මේ වගේ ඉටි කප් එකකින් වහනවා තේරෙනවද පැණි මෝරපු නැති පැණි තමයි මේ තියෙන්නේ මේ අතරත් ඈ මේ සතෙක් නෙමෙයි ඉතින් මෙයාට එහෙම තේරෙන්නේ නැහැ මේ තියෙන්නේ හකුරු කියන ඒවා මේ හකුරු කියන්නේ පරාගරවම ගෙනල්ලා තියාගෙන එයාලා පැණි නැති කාලෙට මේක ආයේ ඒ සාන්ද්‍රණය මේක මේ පැණි බවට පත් කරලා ආපහු ගන්නවා තේරුණාද දැන් මේකෙත් මේ පිලව් ඉන්නේ මේ ටිකේ විතරයි මේවත් හැබැයි ඉතින් අර සරු පිලව් තමයි එයාලගේ පැවැත්මට විතරයි මේ ටික හදාගන්න තියෙන්නේ මොකද පරිසරයට මේ අතිරික්තේ යවන්නවත් හදාගත්ත එකක් නෙමෙයි මේ තියෙන්නේ එයාලගේ ජනපදේ රැක ගන්න ඕනවට තමයි මේ ටික හදාගෙන තියෙන්නේ ඒ කියන්නේ මේ ඉදිරි මාස ටිකට ඒ කියන්නේ ඉදිරි මාස ටික කියන්නේ අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් ඔය ටිකට විතරයි මෙයාලගේ මේ ජනපදේ මෙයාලා මාස 3ක් යටතේ මේ එයාලට කාලා ජීවත් වෙන්න ඕන හින්දා තමයි මේව කරගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක් විතර වගේ ඉන්නවා එයාලගේ මේ ස්ටොක් එක අපි හානියක් කරන්නේ දැන් මෙයාලට හානියක් වුණානේ අපි දීර්ඝව මෙයාලට සංග්‍රහයක් කරන්න ඕනේ මේක එයාලා ටිකක් පරිසරයට අනුගත වෙලා ආයේ ටිකක් තියෙන එකක් හොයාගන්න එක. මේකත් අපි මේව කරමු නේද? අල්ලගන්න ඕනේ. ඔව් අල්ලගන්න. බය වෙන්න එපා විදින්න නැහැ හිටියට. මේ ඉන්නේ ගොඩක් මේ අලුතෙන් ඔය එළියට ආපු අය. දැන් අපිට මේ වගේ සමහර වෙලාවට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ අලුතෙනුත් දැන් කට්ටිය එළියට එනවා. මේසෙක් ඉදලා ගන්නන්න. ආපෝ දෙබරු එහෙම කොච්චර විතර තියෙනවද? ඒක තමයි ලොකුම විනාශයක් නේ ඒක. ඒ කැලේ මේව කරන්න එපා කියන්නේ ඒකයි. මේක බලන්න කොච්චර මේ පරිසර හිත කියන්නේ කොච්චර අවම හානියක් නේ මේ අපි මේ කරන වැඩි. අවම හානියක් යට තමයි මේක අපි කරන්නේ. ඔව් ටික මේ සුත්ත දෙකක් තියෙනවා. ඔව් ඒක අපි. ඉදින්නේ. මේ කාලේ ඉතින් පැණි කියන්නේ ඉතින් මේක මේ ඉතින් අපිට ගන්න නෙමෙයි තියෙන්නේ. තව එකක් බලන්න මේ මෙතන පිරිසට තමයි මෙයාලා හදාගෙන අනිත් එක මෙයාලා ඉන්න බැරි තැන මේකක් තියලා යනවා. ඒ ටික තමයි මේ මේව කරන්න තියෙන්නේ. මේකත් අපි කපමු මේ තියෙන පිලව් ටික මෙයාලා ගන්න හදන්නේ මේක දැන් මේ බිත්තර දාන්න නෑ ආයේ. මේ තියෙන පැණි ටික මෙයාලට දීලා
මෙයාලත් අරගෙන යන හිර වෙලා නැහැ. මට්ටමක තමයි තියෙන්නේ. වදී දැකපු ගමන් කියන්න පුළුවන්. ඉතින් පරිසරය සහ අපි ඉන්න ඉතිහාසය අපිට කියන්න පුළුවන්. මොකද හැමදාම කරන වැඩිත් එක්කනේ. මෙන්න මෙහෙම හැබැයි ඉතින් මෙහෙමයි. ඉතින් එහෙම යනවාම කියලා එහෙම කියන්න බෑ. ආයෙත් ගිහිලා ඉන්නවා. ඔව් වෙන තැනක ආයෙ ගිහිලා ඔය වගේ කාලයක මොකක් හරි තැනක ඉන්නවා. ඉතින් දැන් අපි මේ පෙට්ටියට මාරු කරපන් පස්සේ මෙයාලට ආයෙ අනුගත වෙන්න දෙන්න ඕන. මොකද පරිසරයේ මල් නැහැනේ. ඔව්. පරිසරය දැන් අර හැස් කරගන්න තියෙන ප්‍රමාණය අඩුයි. අයිය පොඩ්ඩක් ඉන්න. මේක අර. දැන් ඔය යන්නේ. හරි මේක කපන්න ඕනේ කතුරක්. වතුර ගෙනවද? මෙතන ඇද කතරක් තියනවද? පැත්තට එකක් දාන්න වෙයි වගේ මේ. ඔතෙන්ටත් එකක් දාමු දෙයි. ඔව්. ඒක යනවා පැත්තට. පැණි තියෙන හොඳට මේ පැණි ටික හොඳට මෝරලා තියෙන්නේ. මේ ලාමක පැණි. ඒකත් දැන් මේ ළඟදී ඉටි වහලා තියෙන්නේ. මේ පැණි තියෙනවා මේ තාම මෝරලා නැහැ. ඒකයි වහලා නැත්තේ. මේ ඉටි කැප් එක වහනවා අනිවාර්යෙන්. ඉටි ආස්තරයක් ගහපුවා පස්සේ ඔව් ගසන්න එපා. මෙන්න මෙහෙම කරලා ගසන්න එපා. මෙන්න මෙහෙම කරලා හිමීසර යවන්න ඕනේ. මේ මෙහෙම කරලා ගන්න තියෙන්නේ. ඔව් හිමීට සංයමයක් තියාගන්න ඕනේ. මෙහෙම ටික ටික තව වද ටික බැන ගන්නත් ඕන. අනිත් ඒක මෙහෙමයි. හරිද? ඒක කවුරු හරි ඉන්න ඕන. මොකද මේක වහනකොට මේ මැස්ස කියනවා. මේ මැස්ස කැමති 100%ක්ම අඳුරු පරිසරවල ඉන්න. මොකද එයා එලිමහන ඉන්නේ ටික වෙලාවයි. පැය 24ක් වගේ කාලයක් තමයි එයා. එළිය දැන් මේ ජනපදයේ ගියොත් උඩ වහනවා ගිහිල්ලා. ඒ වෙලාවෙ ඉන්නේ පැය 24ක් වගේ කාලයක් ඉන්නේ. ඊට පස්සේ එයා යන්න බලනවා. එයාලා අතු වල වද බඳින්නේ නැහැ බමරු වගේ. මේ මේක වහන්න ඕනේ. ආයි තව රාමෝ කවුරු හරි එන්නේ. ඕකේ. මෙන්න මෙහෙම හිමීට අල්ලන්නේ මේක. හරිද? මෙන්න මෙහෙම ගත ගාම ගහන්නේ නැහැ ෆුට්බෝල් ගහනවා වගේ. මෙහෙම හිමීසරේ. නෑ ඕවා පැණිවද? ඕවා ගන්න. ඕවා ගන්න කපන්න ඕනේ. මෙන්න මෙහෙම මෙයාලට යන්න දෙන්න ඕනේ. ඔන්න මෙහෙම ඉන්නේ. දැන් ওই විදින්නේ නැහැ. හරිද? අන්න එහෙම මේව කරා ඔන්න ඔහම කරා වැහුවා. හරිද? මේක අනික මේක උඩ ඉන්නවා මේ ඊට පස්සේ මේ මෙහෙම වැඩක් කරන්නම් දැන් මේ වදිත් මම අයින් කරගන්න. මේ කවුරු හරි මේක මේ කවුද අයියා හිටියනේ මේ පොඩ්ඩක්. හරිද? මම මෙහෙම ටික ගොඩක් ගිහින් යට. ඔව් යටත් ඉන්නවා. දැන් අපිට ක්වීන් ඉන්නවනේ එතන හොයාගන්න පුළුවන්. මම මේකේ මේ ඉස්සල්ලා මේ ටික මේ කටු වගේක් තියෙනවා පොඩ්ඩක් මේවා අපි අයින් කරගන්න මෙහෙම බලලා. මොකද මේ කවුරු හරි වහලේ වහන්න බලන්න ඉන්න දුවන්න එපා. බය වෙන්න එපා. දැන් මම මේ කරන වැඩෙත් එක්ක. මහත්තයා නමුණ වහගෙන ඉන්නේ මේ අපි මේව කරනවා කියලා මේ දුවන්න එපා. මේ අපි මේ ටීචර්ලා හැමෝම අපි ජනපදේ දාලා තියෙන මේ අර අනිත් මේ ඊට කලින් අපිට කරන්න පුළුවන් සමහර වෙලාවට මාත් එක්ක තරහ වෙන්න එපා. රජින හොයාගන්න බැරි වෙයි. හම්බුනොත් මම පෙන්නන්නම්. හරිද? හේතුව තමයි අපිට